ආනේ අතර සටන හරියටම සතියකට එළඹිලා දවස් 7ක් ගත වෙනවා. ඒකම අද දිනය ගත්තාම ගෙවි ගිය පැය 24 ඊශ්‍රායලය ඊටාම දරුණු ලෙස ප්‍රහාරයට ලක් වූ දවස විදිහට පැය 24 විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ඊශ්‍රායල් රජය ප්‍රකාශ කරන ආකාරයට 271 දෙනෙක් ගත වූ පැය 24 තුර ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාර වලින් තුවාල ලැබලා තිනවා. ටෙල් අවීව් අගනුවර සහ ඔය දකුණු දිග ප්‍රදේශයේ රෝහල ආශ්‍රිතව වෙච්ච ඒ ප්‍රහාරය ඒ සියල්ලම ආශ්‍රිතව තමයි ඔය තුවාල ලැබීම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා නැවත වතාවක් ඉරාන ආධ්‍යාත්මික නායකයාට තර්ජනය කරන්නේ. ඔහුගේ ජීවිතය නැති කරන බවට නැවත වතාවක් තර්ජනය කළා දිනවා. ඒ වගේම අද හුඟක් කතා බහට ලක් වුණා ඉරානය ෆතා 2 කියන මිසයිලය පළමු වරට පාවිච්චි කිරීම පිළිබඳව ඊටාම ප්‍රබල ගණයේ අවියක් විදිහට එය සැලකුණා. මොකද ශබ්දයේ වේගය වගේ 15 ගුණයකින් ගමන් කරමින් ඊශ්‍රායල් මිසයිල මේ ප්‍රතිමිසයිල පද්ධති මගහරිමින් මේක බැලිස්ටික් මිසයිලය ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ ඊශ්‍රායලයේ ප්‍රදේශ කීපයකට මේව වැටුණා කියන එක යම් කිසි ආකාරයක සැලකනු ලබනවා. ඒ නිසා දැන් අතරම අහසේ තිබිච්ච රටා එහෙම බොහෝ දෙනා මේ රූගත කරලා තිබුණා. ඉතින් මේ ෆතා 2 මිසයිලය පාවිච්චි කිරීමම මේ යුද්ධය අලුත් තැනකට එමත් නැත්නම් මේ සටන නව මානයකට ගෙන යාමක් විදිහට තමයි යුද විශේෂඥයන් සඳහන් කරන්නේ. ප්‍රසාද් දැන් මේ වෙනකොට ඇමරිකාවත් මේකට ඉන්වෝල්ව් වීමක් පේන්නට තියෙනවා. රතු එළියක් දාලා තියෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඉදිරි සතිය හරිම තීරණාත්මකයි කියලා. ඔව් ඇත්තටම දැන් ඇමරිකාව මේ යුද්ධයට සම්බන්ධ වෙයිද නැද්ද කියන එක ගැන බොහොම දැඩි ලෙස විමසුමක් තිබුණා. ඒ වගේම ඇමරිකාව යුද සූදානමක ඉන්න බව පේනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සඳහා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන එක නිල වශයෙන් මේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර විතරයි ඔහුට ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි ඔහු කියන්නේ ඉදිරි සතියේ තීරණාත්මකයි. මම මේක කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ඔබ දන්නේ නැහැ මම මොකද්ද කරන්න යන්නේ කියන කාරණේ ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදී නම ප්‍රකාශ කරා. ඒ වගේම අද එල්ල වෙච්ච ෆතා 2 මිසයිල් ප්‍රහාරයත් එක්ක ඇමරිකාව යම් ප්‍රතිචාරයකට යොමු වෙයි කියලා විශ්වාස කරනවා. මොකද දැන් හිතුවට ඉරානයේ ප්‍රහාරක හැකියාව දුර්වල වුණා කියලා යම් කිසි තක්සේරුවක හිටියත් මේ අද දවස වෙනකොට ඒ තක්සේරුව යම් ආකාරයක වැරදි බව පෙන්눔 කරනවා. ඒ නිසා තමයි මේ අපි විශ්වාස කරන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ මීට යම් ආකාරයකින් මැදිහත් වීමක් ඉතාම ඉක්මනින්. ඒ කියන්නේ ලබන සතිය වෙනකන් ඉන්න එකක් නැහැ කියන එක තමයි සතිය අන්තය තීරණාත්මකයි කියලා තමයි